අයිබෝවන් වගකීමේ සත්‍යභායන ප්‍රවෘත්ති වාර්තාකරණය රූපවාහිනී ප්‍රවෘත්ති ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට සුපුරුදු ලෙස ඔබ හමුවන මම අදීශය නිම්නක ප්‍රථමයෙන් පුවත් සිරස්තල SpaceX ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බලා පිටත් වෙයි. ගගනගාමී සිව් දෙනෙකු රැගත් SpaceX යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බලා පිටත්ව ගොස් තිබේ. යානය ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. SpaceX සමාගම විසින් සපයන ලද රොකට්ටුවකින් හා කැප්සියලකින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා SpaceX සමාගම සිය දායකත්වය සැපයූ දෙවැනි අවස්ථාව මෙයයි. NASA ආයතනය වාණිජ්‍ය හැපයුම්කරුවන් සමග එක්ව මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මගින් අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රය නව යුගයක් කරා ගමන් කරමින් සිටී. මෙම මෙහෙයුමට එක් වූ ජපාන ගගනගාමී සොයිචි නොගුචි මීට පෙර සොයුස් සහ ෂටල් දුරාංග යානාවලින්ද අභ්‍යවකාශගත වී තිබේ. ඒ අනුව එකටිකට වෙනස් යානා වර්ග තුනක් අභ්‍යවකාශගත කළ ලොව තෙවැනි පුද්ගලයා ලෙස නොගුචි ඉතිහාසගත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. අයිබෝවන් සුබදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා සදහැවතුන් සියලු දෙනාටම. ඒ වගේම අද දුරුතු පොහෝ දිනය. ඉතින් ප්‍රථමයෙන් සියලු දෙනාටම ප්‍රාර්ථනා කර සිටිනවා පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා කියා. ඉතින් අද වැඩසටහනේ මාතෘකාව එහෙම නැත්නම් වැඩසටහනේ තේමාව අප යම්කිසි ආකාරයකින් වෙනස් කිරීමට සිතුවා. කාලීන මාතෘකාවක් වැදගත් මාතෘකාවක් ඔස්සේ අපේ හරවත් සාකච්ඡාවක් මගින් මෙම වැඩසටහන පවත්වාගෙන යන්නට අපි අදහස් කළා. ලෝතර බුදුරජාණන් වහන්සේ එක් දිනක ප්‍රකාශ කර සිටිනවා උන්වහන්සේ වෙතින් දේශිත මෙම ධර්මය දිනක විනාශ වී යන බවට, මේ ලෝකයෙන් නැසී යන බවට. ඉතින් වර්තමානයේ නිර්මල බුදුදහම රැකී පවතින එකම දිවයින ලංකා දිවයිනයි. නමුත් අවාසනාවකට කනගාටුදායක තත්ත්වය නම් ලංකාවෙත් මේ වන විට බුදුධර්ම නැත්නම් බුදු දර්ශනය ගිලිහී යමින් නැසී යමින් පවතිනවා. ඉතින් බුදුන් වහන්සේ එදා දේශනා කරේ මෙයමද. උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ පෙර නිමිත්තමද. ඉතින් ඒ ඔස්සේ යමින් ඒ මාතෘකාව ගැන යමින් අද දිනේ අපේ වැඩසටහන පවත්වන්නට අපි සැලසුම් කරා. ඉතින් අපේ වැඩසටහනට අද අපි ආරාධනා කරා අපේ පූජ්‍ය ගාන්තුනේ සුනන්ද ස්වාමින් වහන්සේට. ඉතින් ඔබ වහන්සේව নমස්කාර පූර්වකව ඊටවත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ඉතින් හාමුදුරනේ මම පළවෙනි පාරට මේ විදිහට පළවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේට යොමු කරන්න. අපි බුදු දර්ශනය අනුව බුදු දර්ශනය කියා තිබෙන ආකාරය අනුව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මාගේ පෙර කී පළදීම බුද්ධ දර්ශනය යම්කිසි දිනක නැසී යන බව. මේ ලෝකයෙන් විනාශ වී යන බව. ඉතින් වර්තමානයේ සමහර විවේචන විවිධ අපහාස තිබෙනවා බුද්ධ දර්ශනයන් පිළිබඳව, බුද්ධ ධර්මයේ විවිධ කරුණු පිළිබඳව, මේ සියලු දේ පිළිබඳව විවිධ විවේචන සහ අපහාස සමාජය තුලින් නැගීමින් තිබෙනවා. ඒ වගේම තමයි කනගාටුතාවයේ තත්ත්වය නම් භික්ෂු සමාජයේ සිටින සමහර චීවරධාරීන්ගෙන් පවා මේ පිළිබඳ විවේචන අපහාස අවවාද මේ වගේ සියලු දේ සමාජය තුළ පැතිරීමින් තිබෙනවා. ඉතින් මේ තත්වයට බලපා ඇති හේතු එසෙත් නැතිනම් මේ තත්වය උද්ගත වීමට පටන් ගන්න මූලික හේතුව අපට පහදා දෙන ලෙස අපි අපේ හමුදුරන්ගේ ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඒ පිළිබඳව අපිට අනුකම්පා කර පහදා දෙන ලෙසට. අයිබෝවන් සුබෝදෑසනක්. සිනමා ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් ලංකාවේ සිහින නගරය. බිලියන 1.2ක මුදලක් වියදම් කරමින් ශ්‍රී ලංකාවේ දියුණු දැවැන්ත මහා සුඛෝපභෝගීම අති නවීන හොටෙල් සංකීර්ණය. ජෝන් කීල් සමාගමට අයත් මෙම හොටෙල් සංකීර්ණයේ ආරම්භක උත්සවය එසේත් නැතිනම් විවෘත උත්සවය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. ඉතින් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් රැසක් මේ වන විටත් මෙම පරිශ්‍රයට පැමිණෙමින් සිටිනවා මෙම සමාරම්භක උත්සවය සමගින් සම්බන්ධ වීමට. ඉතින් ශ්‍රී ලංකාවේ අපිට නම් මේක පළවෙනි වතාවට තමයි මේ ආකාරයට දක ගැනීමට ලැබෙන්නේ. ප්‍රථම අත්දැකීම ඒ වගේම නැවුම් අත්දැකීමක් වේවි. කෙසේ දෙයක් මේ ආකාරයෙන් මේ පන්නේ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ ඉදි වී නැහැ. ඉතින් ශ්‍රී ලංකාවට වගේම විදේශ සංචාරකයින්ටත් මෙය අලුත් අත්දැකීමක් වේවි. ඉතින් දේශීය වෙළඳපොළ වගේම විදේශීය සංචාරක වෙළඳපොළද ආක්‍රමණය කිරීමට හැකි සමත් ඒ වගේම මේ
වෙනස් කරන්න පුළුවන් එක්තරා සන්ධිස්ථානයක් වේවි මෙම සිනමන් ලයිෆ් City of Dreams හෝටල් සංකීර්ණය. ඉතින් තවත් සුළු මොහොතකින් මෙම හෝටල් සංකීර්ණය විවෘත කිරීමේ කටයුතු ආරම්භ වීමට නියමිතයි. ඉතින් ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න විකුම්සර TV සමගින් මේ සියලු තොරතුරු සජීවී රූප රාමු ඔස්සේ ඔබ වෙත සමීප කිරීමට අප සූදානම්. ඉතින් ඒ ආරාධනයත් සමගින් දැනට ඔබ මේ සමුගන්නවා මම ආදේශ නිම්නක විකුම්සර TV වෙනුවෙන් සිනමන් ලයිෆ් City of Dreams හෝටල් පරිශ්‍රයේ සිට ස්තුතියි.